දවසක්වත් අපි අපිට කුණුහරුපෙන් බැනගෙන තියෙනවා. මං කියන්නේ නිකම්ම එක දවසක්. එහෙම තියනවා නම් බෙහෙත් ගන්න මට්ටමේ ඉන්නේ. හොඳයි අපි අපිට කුණුහරුපෙන් බැන ගන්නවා. ඒවලේද අපි කුණුහරුපෙන් බඩින්නේ අනුන්ටනේ. පව් පිරෙන්නේ කාටද? අනුන්ටද අපිටද? පැහැදිලිද මේ අම්මලාට තාත්තලාට මං කියන එක? මොකටද පිළිතුනේ එක එකට කුණුහරුපෙන් බැලලා අපි පව් පුරවගන්නේ? මොකද්ද තියෙන ප්‍රතිඵල? අත පොල් ගහලා තියෙනවද නැහැ? පොල් මාළු බිනියන් නෙමෙයි මං කියන්නේ අර. ගහනවනේ તો එහෙන ගහපන් ඇඹරියන් කුඩුයන් කියලා. මං සායන්ට දැකලා තියෙනවා පොල් ගහනවා. අර දැකලා තියෙනවද මිරිස් සම්බරනවා. සම්බෝල වලට හරිය නෙමෙයි අර මොනාට ඔය කියනනේ හා ගොළුයන් කියලා. කොරයන් කියලා අඹරනවා. ජීවිතේ කවදාවත් කිසි කෙනෙකුට දෙස්දෙවල් දෙන්න එපා. ඒ මනුස්සයාගේ වැරද්දක් ඇති අඩුපාඩුවක් ඇති වංචාවක් කරලා ඇති හොරයක් කරලා ඇති. ඒ අඩුපාඩුකම් තියෙන එක වැරද්දක් කරපු එක වංචාව කරපු එක ඒක ඒ මනුස්සයාගේ ක්වොලිටිය නේ. ඒකේ මනුස්සයාගේ තියෙන ක්වොලිටි එකේ අඩු වැඩිකම හොඳට මතක තියාගන්න. මිනිස්සු දෙන්නේ පින්නතුනේ මිනිස්සු ගාව තියෙනවා. සත්පුරුෂකම තියෙන මනුස්සයා සත්පුරුෂකම දෙන. හොඳ ගති ගුණ තියෙන මනුස්සයා හොඳ ගති ගුණ දෙන. අසත්පුරුෂකම කැතකම තියෙන මිනිස්සු කැතකම අසත්පුරුෂකම දෙන. බෑත්තම කොට දෙයකට කලබල වෙන්නේ. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවය ඔක නිකම් නිස්කාරණේ නාස්ති කරගන්න එපා. මේ සංසාරේ කවදානම් පින්නතුනේ අපි ආයේ මිනිස්සු වෙලා උපදින්නද? මේ ඝෝරතර සංසාරේ කල්ප ගාන දුක් විඳින්න වෙයි. පින්නතුනේ එක වචනකින්වත් සංසාරේ දිග්ගස්ස ගන්න එපා. එක වචනකින්වත් ආත්මය කිලිටි කරගන්න එපා. මම මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. ඒ ඔය ප්‍රබලම හේතුව කාරණය තමයි අපි මිනිස්සු වෙලා ඉපදුනාට මොකද මේක පින්නතුනේ දැන් අර මෙන්න මෙතනින් ජරාවටපත් වෙන්නේ මෙතනින් ව්‍යාධියටපත් වෙන්නේ කියලා එහෙම ඉර ගහලා තනක් ජීවිතේ දෙනලා තියනවද කවදාවත්? කිසි කෙනෙකුට හිතෙන්නේ නැහැ වයසට යනවා කියලා. කිසි කෙනෙකුට හිතෙන්නේ නැහැ ජරාවටපත් වෙනවා කියලා.